හරි මම අද කතා කරන්න යන්නේ මේ ඉතීරියම් ගැන. අද මාර්තු 13 2026 අපි බලමු ඉතීරියම් වල දැන් තියෙන ලෙවල්ස් මොනවද, මොකක්ද එන්න පුළුවන් මූව් එක, රැලි එක, මාකට් එක තව ඩ්‍රොප් වෙන්න පුළුවන්ද, අපි ඒ ටික ඇනලයිස් කර බලමු ටෙක්නිකලි. මේකේ මේ මගේ ඉන්ඩිකේටරය අනුව දැන් ඉතීරියම් තියෙන්නේ ඩිස්කවුන්ට් ලෙවල් එක ඩේලි චාර්ට් එකේ. තාම ඩවුන් ට්‍රෙන්ඩ් එක තමයි යන්නේ. ඒකෙත් මගේ පල්ලෙහාම එක්ස්ට්‍රීම් සෝන් එකේ එක්ස්ට්‍රීම් බෑන්ඩ් එකට ඇවිල්ලා තියෙනවා. එතනින් ටච් වෙලා මෙයා කන්සල්ටේෂන් එක වගේ ගිහිල්ලා තියෙනවා පේනවා. එතකොට අපි මේක හරි ඩිරෙක්ෂන් එකකට තාම ගිහිල්ලා නැහැ. මොකද දැනට ජියෝපොලිටික්ස් වල තත්ත්වයක් එක්ක දැනට අපිට පේනවා මේ කී ලෙවල් එකක් තියෙනවා. මේ ඇත්තටම 2000 කියන්නේ සයිකොලොජිකලි කී ලෙවල් එකක්. ඊට පස්සේ මේ ඉක්විලිබ්‍රියම් එක තියෙනවා 2450න් වගේ. ඊට පස්සේ තියෙනවා 2900න් වගේ ප්‍රීමියම් එක. එතකොට මේක මට නම් පේන විදිහට හොඳ තැනක් අපිට ස්පොට් බයි කරනවා නම් මම කොහොමත් ලොන්గ్ ටර්ම් තමයි කරන්නේ. මම ෆියුචර්ස් කරන්නේ නැහැ. මම ස්පොට් බයි තමයි කරන්නේ. ෆියුචර්ස් වල ලොකුවට එන්ටර් වෙන්නේ නැහැ මේ දවස්වල තියෙන සිටුේෂන් එකත් එක්ක. මෙතන තියෙන සිටුේෂන් එක තව ඩ්‍රොප් වෙන්න පුළුවන්. තව තියෙන සිටුේෂන් එකත් එක්ක කලින් පාරත් අර ඩ්‍රොප් එක ඇවිල්ලා තියෙනවා. අප්‍රේල් 9 වෙනිදා ඇවිල්ලා තියෙන ඩ්‍රොප් එක 1400කට වගේ. දැන් ඇත්තටම තියෙන්නේ හොඳ සපෝට් ලෙවල් එක බලද්දි මේ 2000 කියන්නේ තව ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඒ වුණාට ස්පොට් බයි කරන්න හොඳ ලෙවල් එකක්. මේකේ තියෙන টොප් එකත් එක බලද්දි ඉතිරියම් කියන්නේ රිස්ක් එක ගොඩක් අඩු එකක්. අනිත් චාර්ට්ස් එක බලද්දි දැන් පේනවා නේද ඔයගොල්ලන් මේ නිකන් මේ chart එක බලුවහමත් මේකේ ගොඩක්ම පල්ලෙහා ලෙවල් එක තියෙන්නේ කියලා. හොඳම සපෝට් ලෙවල් එක තමයි තියෙන්නේ මේ වෙලාවේ. තාම මේක අප් ට්‍රෙන්ඩ් එකට හැරලා නැහැ. තව පල්ලෙහෙන් ලික්විඩිටි හන් කරලා මුඩට හැරෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ. තව පල්ලෙහා ටච් කරලා උඩට යයි. ඒකට ඉතින් නිවුස් සපෝට් කරා ඒ විදිහට.